ඔබට හිමි වෙච්ච දවසේ ඔබ නොසෑහෙන්න සතුටු වෙච්ච දවසක්. නොසෑහෙන්න සතුට ගෙරද්දෙන හැම භෞතික වස්තුවක්ම අහිමි වෙච්ච දවසේ නොසෑහෙන්න දුක ඇති කරවනවා. ඒක ලෝක ධර්මයක්. ඉතින් ඔච්චරයි සරලයි. එතකොට දැන් අපි කතා කරනවා මනස බැඳීම් වලට අවු වුණා. නොසෑහෙන්න සතුටක් දැන් මේ මල් දැක්කම අපට නොසෑහෙන්න සතුටක් ඇති වෙනවා නම් මේ මල් නැති වෙනකොට නොසෑහෙන්න දුකක් ඇති වෙනවා. මේක සාධාරණයි. ඒත් අපි මේ ලෝක ධර්මය අවබෝධ කරගෙන නෙමෙයි ලෝකේ යථාර්ථය පරමාර්ථය නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නේ. එතකොට අපිට මේක දැක්ක කියලා මේකට 아무තු ආසාවක් ජනිත වෙන්නේ නැහැ. මේක අල්ලගෙන තේරුමක් නැහැ. පස්සේ දුවලා වැඩක් නැහැ.